හින්දෑරි මල් ඉතිච්ච පාත නිම්නයේ නුඹ පාවෙලාවගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නිවාලන්න මේ යාමයි ඉර දිදුන්නේ හින කැන්දු නිලවල්නේ නේත්‍රාමනරම් හෙලෝ ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. අද ජූලි 24 වෙනිදා. සාමාන්‍යයෙන් අපි monthly grocery බඩු ගන්න යන්නේ 24 25 වගේ දවස්වලනේ. ඒක දැන් ඕගොල්ලෝ දන්නවා. ඉතින් මට හිතුණා අද සිකුරාදා හින්දා අද ගිහිල්ලා අපි තොග බඩු කඩෙන් ගන්න බඩු ටික අරගෙන එන්න. හෙට හැමෝටම සැලරි හම්බෙන දවසේ හින්දා එදාට අපේ තොග බඩු කඩේ සෙනඟ පිරීලා කැෂියර් එකෙත් ගොඩක් පොලිමේ ඉන්න වෙනවා. කිරලා බඩු ගන්න තැනත් ගොඩක් පොලිමේ ඉන්න වෙනවා. ඒ වගේම සෙනගත් වැඩි බඩු තෝරගන්නත් අමාරුයි. නිදහසේ වැඩක් කරගන්න අමාරුයි 25 ගියාම. ඒ හින්දා මං හිතුවා අද ගිහිල්ලා ඒ බඩු ටික අරගෙන එන්න. ඔයාලා එක්ක කතා කරන ගමන්ම මං මගේ මිරිස් පැල වලින් කොච්චි බැටළුවාන මිරිසුයි ටිකක් කඩාගත්තා. මේ කොච්චි වලින් පොල් සම්බෝල හැදුවාම හරිම රසයි. තනිකර කොච්චි සම්බෝලේ පුදුම රසක් තියෙන්නේ. හැබැයි ගොඩක් දැවිල්ලයි. අපි නම් හරි ආසයි මේ සම්බෝලේ කන්න. එහෙනම් දැන් අපි ග්‍රොසරි shopping යන්න කලින් ගෙදර මොනවද ගිය මාසේ ගෙනල්ලා ඉතුරු වෙච්ච තියෙන්නේ කියලා බලමු. සාමාන්‍යයෙන් මම බඩු දාන බොක්ස් එක තමයි මේ. අපි බලමු ඉතුරු මොනවද කියලා. කව්පිය එකකුයි කඩල එකකුයි ඉතුරු වෙලා තියෙනවා ග්‍රෑම් 250 පැකට් දෙකක්. ඊළඟට ඉන්දියාප්ප පිටි එකක් ඉතුරු වෙලා තියෙනවා. ඉන්දියාප්ප පිටි ගෙනාවට ගිය මාසේ හදන්න බැරි වුණා. රුලම් පැකට් එකක් තියෙනවා. මේ තියෙන්නේ පාම් පිටි. පාම් පිටි නම් ගේන්න ඕනේ මේ මාසෙට. මෙච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊළඟට කෝපි පැකට් එකක් තියෙනවා. චොක්ලට් පවුඩර් එක ගිය මාසේ ගෙනාවේ පුඩිමක් හදන්න. ඒක කරන්න බැරි වුණා. ඒ හින්දා ඒකත් ඉතුරුයි. ලුණු පැකට් 3ක් ඉතුරු වෙලා තියෙනවා. මොකද අපි හැම මාසෙම පැකට් 4ක් ගන්නවා. ඒ වුණාට අපිට මාසෙට 3ක් වගේ තමයි යන්නේ. දැන් මාස 3ක ඉතුරු වෙච්ච ලුණු පැකට් තියෙන හින්දා මේ මාසෙට එකයි ගන්නෙ. මේවා එක්ස්පයර් වෙන්න කලින් යූස් කරන්න ඕන හින්දා. ඊළඟට මං හාල් බැලුවා. බාස්මති හාල් වලින් කිලෝ 2.5ක් ඉතුරු තියෙනවා. ඊට පස්සේ මේ කැඩුණු කීරි එකෙනුත් තියෙනවා කිලෝ 2කට විතර කිට්ටු වෙන්න ඉතුරු. කිරිබත් හදන්න ගෙනාපු සම්බ කැකුළු එකෙනුත් මේ මාසෙටත් කිරිබත් ගන්න අපිට හාල් ඉතුරුයි. එතකොට හාල් කිලෝ 2.5ක් වගේ ගත්තාම අපිට ඇති මේ මාසෙට. සුදු ලුණුත් ග්‍රෑම් 250ක් විතර ඉතුරු වෙලා තිබ්බා. අලඩම් ගෙඩි දෙකයි ඉතුරු. බී ලුණු ගිය මාසේ කිලෝ 3ක් ගත්තනේ. ඒකෙන් කිලෝ 1.5ක් විතර ඉතුරු තියෙනවා. මම දැන් මේකෙන් භාගයක් අරගෙන සීනි සම්බෝලයක් හදලා තියෙනවා. රැට කන්නයි ෆ්‍රිජ් එකේ දාලා තියන්නයි. මේ පාර මං කිලෝ 2යි ගේන්නේ. මං කලින් වීඩියෝ එකේ ඔයාලට කිව්වනේ මං ගන්නේ ගණන් වැඩි එකෙන් කියලා ලුණු. ඒක ගන්න එකෙන් තමයි මේ විදිහට ඉතුරුණත් නරක නොවි තියෙන්නේ. හරි. මම දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ තොග බඩු කඩේට. මං දැන් කායක පාක් කරලා ඇතුළට යන්න තමයි හදන්නේ. ඇත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුණා මම බඩු ටික අරගෙන ආවා. එහෙනම් අපි බලමු මොනවද මං එතනින් ගත්තේ කියලා. මුලින්ම තියෙන්නේ මේ ඔයිල් පේපර් පැකට් එකක්. එතන පැකට් කරලාම තියෙනවා. මං අද මුලින්ම ගියේ තොග බඩු කඩේට ඉඳලා එතන සිප්ලොක් බෑග් ලොකුම සයිස් එකෙන් තිබ්බා 10ක් ගන්න. ඒක ගත්තා. මේ හැමදාම ගන්න තේකුඩු එකෙන් ග්‍රෑම් 300ක් ගත්තා. හැබැයි දැන් මේක ඉස්සර තරම් රස නැහැ. ක්වොලිටි එක ගොඩක් අඩුයි. ඒ නිසා අපි වෙන එකක් ගන්න බලනවා. ඕගොල්ලෝ දන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ මාසේ අපි ඒක try කරලා බලන්න. කිරිපිටි පැකට් එකක් ගත්තා. මාසෙටම අපි එකක් ගන්නවානේ. මං කලින් කියලා තියෙනවානේ කවුරු හරි ආවොත් බොන්න දෙන්න තමයි අපි මේ කිරිපිටි එක අරන් තියාගෙන ඉන්නේ. මේ පාර සුපෝෂ පැකට් එකක් ගත්තා. අපි දැන් වැඩි බිස්කට් වර්ග ගේන්නේ නැති හින්දා අදිස්සියට කන්න හදා ගන්න ලේසි වෙන්න තමයි ගත්තේ. නෙස්ට මෝල්ට් එකක් ගත්තා. අපි මාසෙටම එකයි ගන්නෙ. මේක හැමදාම බොන්නේ නැහැ. මාසෙ ඇතුළත ඉඳලා හිටලා බොනවා. පාන් පිටි පොඩ්ඩයිනේ තිබ්බේ. හින්දා පාන් පිටි පැකට් එකක් ගත්තා.
මේ පාර ඇවිල්ලා තිබ්බා සේරා එකේ බොම්බේ චායි කියලා මේ ටී පැකට් එක try කරලා බලන්න කියලා පැකට් දෙකක් ගත්තා. ඒ වුණාට මේක එච්චර රස නෑ. ඕකට වඩා රසයි සේරා එකේ කාඩමන් ටී එක. මේක නම් එච්චරම රස නැහැ. රුපියල් 70ක් වුණා පැකට් එකක්. ඊළඟට ලංකා සෝයි පැකට් එකක් ගත්තා. අපි බ්‍රෑන්ඩ් එකක් බලන්නේ සෝයා මීට් ගන්නවා. මොකද අපි ඒකේ තියෙන රසකාරකේ පාවිච්චි කරන්නේ. අපි ගෙදර 3-5 දාලා තමයි හදන්නේ. ඥාන කතා පැකට් එකකුත් ගත්තා. ඔය හවසට තේ වෙලාවට එහෙම බොන්න. හරිම රසයි මේ ඥාන කතා එක. මස්කරි 3-5 එකක් ගත්තා. තල තෙල් එකක් ගත්තා. ආප්ප හදනකොට අපි තාච්චියට තල තෙල් තමයි ගන්න, ඉක්මනට ගැලවෙනවා. එතකොට ආප්ප හදන්න හිතන් තමයි තල තෙල් එකක් ගත්තේ. ටොෆී පැකට් එකකුත් ගත්තා. ටොෆී 10 මේ පැකට් එක රුපියල් 95ක්. අයිඩෙක්ස් එකක් ගත්තා. අපේ ෆස්ට් ස්ටේජ් බොක්ස් එකේ අයිඩෙක්ස් එක ඉවර වෙලා තිබ්බා. ඒ හින්දා අයිඩෙක්ස් එකක් ගත්තා. මේ පාර try කරලා බලන්න මේ හීන් බෝවිටියක් ඇඳ කියලා එකක් තිබ්බා. ඒකත් ගත්තා. හදලා බලන්න ඕන ඉතින් පොල් කිරි දාලා. හැමදාම ගන්න අග්ගල එක ගත්තා. මේ පාර සව් එකකුත් ගත්තා. දැන් රස්නෙත් වැඩිනේ. මේ කාලේව බොන්න ඕන හින්දා සව් පැකට් එකක් ගත්තා. ඉඟුරුත් එතන තිබ්බා. ඒ හින්දා මම එතනින්ම ඉඟුරුත් අරගත්තා. බිස්කට් එකකට කියලා අපි ගත්තේ මේක විතරයි. වෙන මොනවත් බිස්කට් වර්ග ගත්තේ නැහැ. හාල් මැස්සු තිබ්බා. හොඳ හාල් මැස්සු එකක්, ලොකු එකක්. 590ක් වුණා. 250 ඉරාන් එකක් මේක. ලුණු පැකට් එකයිනේ මම ගන්නවා කිව්වේ. එක ලුණු පැකට් එකක් ගත්තා. ඊළඟට මේ තියෙන්නේ සුදු ලුණු. මේ පාරත් කිලෝ එකක් ගත්තා. පරණ ටික ඉස්සෙල්ලා පාවිච්චි කළා. ඊට පස්සේ මේ ටික පාවිච්චි කරනවා. ඉතුරු වුණොත් ඊළඟ මාසේ ගන්නෙ නෑ. අමු රටකජු ග්‍රෑම් 250ක් ගත්තා. 250 රුපියල් 390යි. මේ පාර කිඩ්නි බීන්ස් ගත්තේ නෑ. ඒ වෙනුවට කඩල පරිප්පු තමයි අරගත්තේ. කඩල පරිප්පු 250ක් අරගත්තා. පපඩම් පැකට් එකක් ගත්තා. රතු ලුණු කිලෝ එකක් ගත්තා. මේ පාර හම්බුන රතු ලුණු එක නම් ගොඩක් හොඳයි. ගෙඩිත් ගොඩක් ලොකුයි. ලංකාවේ 500ක් ගත්තා. මේ තියෙන්නේ බී ලුණු. මං කිව්වනේ කිලෝ 2යි මේ පාර ගන්න කියලා. ගණන් වැඩි එකෙන් කිලෝ 2ක් ගත්තා. බිත්තර 20ක් ගත්තා. එන ගමන් මං කීල්ස් එකට ගියා පාන් ගන්න ඕන හින්දා. එතනින් පාන් එකකුයි මාමයිට් තිබ්බේ නෑ වීරසිරියේ. ඒ හින්දා මාමයිට් එකකුයි ගත්තා. ඊළඟට මේ තියෙන හෑන්ඩ් වොෂ් එක අපි හැමදාම මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි ගන්නෙ. කපුරු බෝල පැකට් එකක් ගත්තා. මම YouTube එකේ දැක්කා කපුරු බෝලයි ලාම්පු තෙලුයි එකට මික්ස් කරලා ස්ප්‍රේ කරාම ඉන්ටර්ලොක් වල වල්පැල මැරෙනවා කියලා. ඒක කරලා බලන්න තමයි ගත්තේ. පහන් තිර පැකට් එකක් ගත්තා. පැනඩෝල් කාඩ් එකක් ගත්තා. අපේ ෆස්ට් එයිඩ් බොක්ස් එකේ දාලා තියන්න. ඊළඟට මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. මේ පාර ෆ්‍රෙෂ් මිල්ක් 8ක් ගත්තා. මිලිලීටර් 900. ඒගොල්ලෝ ගාව ලොකු ඒවා 8යි ඉතුරු වෙලා තිබ්බේ. 8ම මං ගත්තා. එතකොට 440 ෆ්‍රෙෂ් මිල්ක් එකක් 413 ගානේ තමයි හම්බ වෙන්නේ. එහෙන් බැලුවාම රුපියල් 27ක ලාභයක් තියෙනවා එක ෆ්‍රෙෂ් මිල්ක් එකකින්. මේගොල්ලන්ගෙන් ගන්න එකේ තියෙන වාසිය ඒකයි. ඊළඟට හයිලන්ඩ් බටර් එක මාසෙට අපි කොහොමද දෙකක් ගන්නවනේ. 1090 හයිලන්ඩ් එක මේගොල්ලෝ අපිට දෙන්නේ 935ට. 155ක ලාභයක් වැටෙනවා එක හයිලන්ඩ් බටර් එකකට. එතකොට මම හයිලන්ඩ් බටර් දෙකක් ගන්නකොට 2180ක් යනවා. ඒක ඒ වුණාට ඩිස්කවුන්ට් වැටලා මට දෙකම හම්බෙන්නේ 1770කට. රුපියල් 310ක් අඩුවෙන් හම්බ වෙන්නේ. මම නම් මේ බඩු ගන්නම තමයි මේ තොග බඩු කඩේට යන්නේ. මොකද මේක මම සුපර් මාකට් එකකින් ගත්තොත් මේ ඩිස්කවුන්ට් එක අපිට හම්බ වෙන්නේ නැහැ. ඔයාලටත් තේරෙනවා ඇති මේ ඩිස්කවුන්ට් කොච්චර වටිනවද කියලා. ඊළඟට මම ගත්තා මේ අඹේවැලේ යෝගට් එක. මේ හැම එකකටම ඩිස්කවුන්ට් වැටෙනවා. මට එකින් එකට දැන් ගණන් කියන්න වෙලාව මදි. වීඩියෝ එක දිග වැඩි වෙනවනේ. මං කීල්ස් එකට ගිය වෙලේ මේ චොක්ලට් බටන්ස් පැකට් එකක් ගත්තා. මම මේක ගත්තේ කුකීස් හදන්න හිතාගෙන. මං කුකීස් හදනකොට ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නවා. හරිනේ, මම දැන් මේ පෙන්නන්නේ එන ගමන් පාන් ගන්න කීල්ස් එකට ගිය වෙලේ මේ තුන තමයි මං ගත්තේ. මේ තියෙන්නේ මම තොග බඩු කඩෙන් ගත්තු බඩු ටිකයි එන ගමන් කීල්ස් එකෙන් ගත්තු බඩු තුනයි තමයි මෙතන තියෙන්නේ. ඊළඟට මේ සෙනසුරාදා ආපහු ගියා ඉතුරු බඩු ටික ගන්න මම අක්කත් එක්ක
මුලින්ම ගියේ ස්පා එකට. ස්පා එකේ තිබ්බ ඔෆර්ස් වගේක් දාලා ගෙදර ගිහිල්ලා බඩු පෙන්නන ගමන් මම ඕගලන්ට ඔෆර්ස් ගැනත් කියන්නම්. ස්පා එකෙන් පස්සේ කීල්ස් එකට ආවා. අපි සාමාන්‍යයෙන් කොහෙ ගියත් එළවලු ගන්න එනවා කීල්ස් එකට. ඒ ටික ගන්න තමයි කීල්ස් එකට ගියේ. අපි බලමු දැන් ස්පා එකෙන් මොනවද ගත්තේ කියලා. මුලින්ම තියෙනවා ටොයිලට් රෝල් පැකට් එකක්. මේක මේ පාර අපි ගත්තේ 4 පැක් එකක්. මොකද ගිය පාර ගත්තු වෑම් පැකට්ස් දෙකක් ඉතුරු තියෙන හින්දා 4 පැක් එකක් ගත්තේ. අපි හැමදාම ගන්න කිචන් වයිප්ස් පැකට් එක ගත්තා. මේක ඕගොල්ලොත් පාවිච්චි කරන්න සින්ක් එකට එහෙම ලෙමන් සුවඳක් එන්නේ. සින්ක් එක හොදලා ඉවරලා මේකෙන් පිහිද්දාම මැස්සෝ එහෙම එන්නේ නැහැ. හරිම වටිනවා මේ කිචන් වයිප්ස් එක. ඕගොල්ලොත් මේක try කරලා බලන්න. සුප් හැදුවාම සුප් එක කන්න හිතාගෙන තමයි මේ ස්ටික්ස් පැකට් එක ගත්තේ. කාලා බලලා මම මේකේ හොඳ නරක කියන්නම්. එක්සර්සයිස් බුක් එකක් ගත්තා. මේක ගත්තේ පොඩි කිචන් එකේ රෙකෝඩ් එකක් හදාගන්න. මම ඒක ඔයගලන්ට පස්සේ කියන්නම්. ඊළඟට හැමදාම ගන්න කිචන් ටවල් එක ගත්තා. හදිසි වෙලාවකට ගන්න මැගි එකේ පිටිකල පොල්කිරි පොඩි පැකට්ස් දෙකක් ගත්තා. සිග්නල් පොඩි එකක් ගත්තා. මොකද ගෙදර තව එකක් ඉතුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ මොසරෙල්ලා චීස් එකක්. මොසරෙල්ලා චීස් වලට ඔෆර් එකක් තිබ්බා. 1050 මොසරෙල්ලා චීස් එක 840ට තමයි දුන්නේ. 210ක ලාභයක් වුණා මේකට. ඊළඟට මේ ටොමැටෝ සෝස් එක ස්පා බ්‍රෑන්ඩ් එකේ මේකත් 465ක 450යි උනේ. ලේඩීස් රේසර් පැකට් එකක් ගත්තා. මේ තියෙන්නේ ෆැෂන් ෆුඩ් ගෙඩි දෙකක් ගත්තා මෙතනින්. විම් එකටත් ඔෆර් එකක් ගියා. 450 විම් එක 380ට තමයි අපිට හම්බ වුණේ. මේ තියෙන්නේ ලංකා කීරිසම්බ එක. මුග කාලෙකින් ලංකාවේ කීරිසම්බ එක හම්බුනේ හින්දා අපි කොහොමත් හාල් ගන්න ඕනේ හින්දා මේ මාසෙට කිලෝ 3ක් මේකෙන් ගත්තා. ඒ වුණාට මේ හාල් එක එච්චර හරි නැහැ. ඊළඟට රතු සීනි එකක් ගත්තා. සීනි ගොඩක් ගෙදර තියෙනවා තාත්තගේ දානෙට හම්බෙච්ච ඔක්කොම සුදු සීනි. ඒ හින්දා රතු සීනි එකකුත් ගත්තා. මේ අක්කයි මයි දෙන්නම යූස් කරන කන්ඩිෂනර් එක. මේ බ්‍රෑන්ඩ් එක තමයි අපි යූස් කරන්නේ. එකෙන් ගත්ත එක. මේ ආගන් ඔයිල් එක නම් අක්කා ගත්තේ. මේක අපේ මන්ත්ලි බිල් එකට ඇඩ් වෙන්නේ නැහැ. එයා වෙනම පේ කරලා ගත්තේ. ඊළඟට මේ කීල්ස් එකෙන් ගත්තු එළවලු මුලින්ම තියෙනවා මුකුණු වෙන්න මිටියා. තිබ්බට ටිකක් ගත්තා හාල් මැස්ස දාලා තෙල් දාන්න. උඟ කාලෙකින් කංකුම් මිටියක් ගත්තා. උඟ දවසකින් තමයි අපිට කංකුම් හම්බ වුනේ. ගෝවා මල් එකක් ගත්තා. මේක බෙදලා කන්න හිතාගෙන ගත්තේ. අපි බබා හැම හරි ආසයි ගෝවා මල් බෙදලා. තක්කලි ගත්තා. තක්කලි තියන් අපි හැම මාසෙම ටිකක් වැඩිපුර ගන්නවා. මම තක්කලි වගා කරන්න හිතාගෙන ඉන්නේ ඉස්සරහට. නෝකල් ගෙඩියක් ගත්තා. ටිකක් ලොකු ගෙඩියක්. ඊළඟට කැරට් ගත්තා. කැරට් ගෙඩි 2යි ගත්තේ. මොකද ගෙදර කැරට් ඉතුරු වෙලා තියෙනවා. පළතුරු වලට අපි දොඩම් ගත්තා. දොඩම් ගෙඩි 3ක් ගත්තා. හැමදාම ගන්න අපේ කෙසෙල් ගෙඩි එක ගත්තා. මල්ටිග්‍රේන් පාන් එකක් තිබ්බා. ක්වික් ඩීල් එකක් ගත්තා. ඒකත් ගත්තා අද රැට කන්න කියලා හිතාගෙන. ඊළඟට සොෆ්ට් ටී බනිස් වගේක් දාලා තිබ්බා කීල්ස් එකේ. ඒක දැක්කහම ආස හිතුණා. ඒ හින්දා ඒකෙන් ගත්තා. මේ ප්‍රෝටීන් බෝල් එකක් මේක අද ප්‍රොමෝට් කර කර හිටියා කීල්ස් එකේ. අපි නිකන් try කරලා බලන්න කියලා ගත්ත පැකට් එක 300යි. මේක හැබැයි රසයි. ඒ වුණාට ඉතින් 300ට ඔය බඩු ටික අරගෙන අපිට ගෙදර හදා ගන්න පුළුවන් ඊට වඩා ලොකු ප්‍රමාණයක්. ඊළඟට සැනිටරි නැප්කින්ස් පැකට් එකක් ගත්තා. මං කීල්ස් එකේ එක තමයි පාවිච්චි කරන්නේ. මට සෙට් වෙන්නේ ඒක. ඒක ගොඩක් හොඳයි මට නම්. පළතුරු වලට තව TJC අඹ ගෙඩියක් ගත්තා. කොමඩු ගෙඩියකුත් ගත්තා. අපි කොමඩු සාමාන්‍යයෙන් ඩ්‍රින්ක් එක හදන්නේ පැෂන් ෆෘට් එක්ක කලවම් කරලා හරිම රසයි එහෙම හැදුවා. ඊළඟට ප්‍රිවෙන්ස් එකේ මේ මොයිස්චරයිසින් සීරම් එක ගත්තා. මේක ඕගනික් කියලාත් ගහලා තිබ්බා. ඔයිල් ෆ්‍රී කියලා තියෙන හින්දා කෝකටත් කියලා ටෙස්ට් කරලා බලන්න ගත්තේ. මේක අපේ මන්ත්ලි බජට් එකටම ඇඩ් වෙන විදිහට ගත්තේ. අක්කයි මයි දෙන්නම යූස් කරන හින්දා. මේක යූස් කරලා බලලා හොඳයි නම් මම ඔයගලන්ට කියන්නම්. ස්වීට් කෝන් ගත්තා. මේකත් ගත්තේ සුප් එකක් හදන්න හිතාගෙන.
ඊළඟට ෆ්‍රෙෂ් ක්‍රීම් ගත්තා. මේ ෆ්‍රෙෂ් ක්‍රීම් එක ගත්තෙත් අපි සුප් එක හදනකොට පාවිච්චි කරන්න. ග්‍රීක් යෝගට් එකකුත් ගත්තා. මේ තියෙන්නේ ටෝටිලා රොටි. මොසරෙල්ලා චීස් ගත්තු හින්දා ඊසි පීසා එකක් හදන්න හිතාගෙන තමයි අපි මේක ගත්තේ. මම මේක හදනකොට ඔයාලට පෙන්නන්නම්. 640ක් වුණා මේ ටෝටිලා පැකට් එක. මේ පළතුරු ටික තමයි අපි මේ සතියට අරගෙන ආපු පළතුරු. මේ පාර අන්තිමට තමයි පොලිතින් බඩුවෙම තියෙන කඩේට ගියේ. මොකද ගොඩක් බඩු ගන්න තිබ්බේ නෑ. වෙනද වගේම ටිෂු පැකට් 5ක් ගත්තා. එකක් 110 ගානේ. මේක තොගබඩු කඩේත් 140ක් වෙනවා. ඒ නිසා මේකෙන් ගන්න එක අපිට ලාභයි. ඊළඟට මම අර ඔයගලන්ට ගිය මාසේ හදනවා කිව්ව පුඩින් එක මේ මාසේ අනිවාර්යයෙන්ම හදලා පෙන්නනවා. ඒක හදන්න තමයි මේ කප්ස් ටික ගත්තේ. තව සිප්ලොක් පැක් සයිසස් දෙකකින් ගත්තා මෙතනින්. මොකද ලොකුම සයිස් එක මම තොගබඩු කඩෙන් ගත්තානේ. ඒ ටික තමයි එතනින් අපි අරගත්තේ. ඊළඟට 3-5 ආන්ටිකෙන් ගත්ත බඩු බලමු. එයා ළඟ ප්ලම්ස් එහෙමත් තියෙනවා. ප්ලම්ස් පැකට් එකක් ගත්තා. රටින්දි පැකට් එකක් ගත්තා. රටකජු පැකට් එකක් ගත්තා. බෙදපු එක අපි ගෙන ආය බෙදපු නැති එක හින්දා ග්‍රෑම් 100ක් ගත්තා. උම්බලා කඩ ලොකු කෑලි වලින් ග්‍රෑම් 100යි, පොඩි කෑලි වලින් ග්‍රෑම් 100යි, ග්‍රෑම් 200ක් අරගත්තා. මේවා හොදලා වේල්ලා තියෙන්නේ බයි නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ග්‍රෑම් 150ක් ගම්මිරිස් කුඩු ගත්තා. අබ පැකට් එකක් ගත්තා. කුරුඳු පැකට් එකක් ගත්තා. කරාබු නැටි පැකට් එකක් ගත්තා. කෑලි මිරිස් ග්‍රෑම් 200ක් ගත්තා. ඇට වර්ග වලින් මේ පාර ගත්තේ මුං ඇට විතරයි. කවුපි කඩලා ඉතුරු වෙලා තියෙනවා. දැන් බලමු මගේ ගෙදර මොනවද ඉතුරු තියෙන්නේ කියලා. කෑලි මිරිස් ග්‍රෑම් 150 පැකට් එකක් ඉතුරු වෙලා තියෙනවා. මිරිස් කුඩු ගත්තේ නෑනේ මේ පාර. මිරිස් කුඩු ග්‍රෑම් 200ක් ඉතුරු වෙලා තිබ්බා. මස්කරු 3-5 පොඩි පැකට් එකක් තියෙනවා. ලොකු එකක් මං ගත්තා තොගබඩු කඩෙන්. මේ තියෙන්නේ උළුහාල් බෙදපු එක. ඒ ගිය පාර ගත්තුවෙන් ඉතුරු වෙච්ච ඒවා. අමු 3-5 පැකට් එකක් තියෙනවා. කහ පැකට් එකක් තියෙනවා ඉතුරු වෙලා. අපි දැන් බලමු මේ මාසෙට මොනවද ගත්ත මාළු කියලා. මේ මාළු වර්ග 3කින් තමයි අපි ගත්තේ. එකක් නම් උයලා එක පෝෂන් එකක් ෆ්‍රිජ් එකට දාලා තියෙන්නේ. මම මේ ඔක්කොම කරාට පස්සේ තමයි ඔයගලන්ට වීඩියෝ එක මේ කරලා පෙන්නන්නේ. මාළු ගෙනල්ලා හොදලා සේදම ඉවරනාට පස්සේ. මේ තියෙන්නේ හැන්දැල්ලෝ. හැන්දැල්ලෝ ග්‍රෑම් 250ක් ගත්තා. හැන්දැල්ලෝ හරිම ගණන්. 250ට හැන්දැල්ලෝ ලොකු හැන්දැල්ලෝ 12ක් ඇල්ලුවා. එතකොට එකකට 6 ගානේ පැකට් දෙකක් දැම්ම දවස් 2කට බෙදලා ගන්න. ඊළඟට ගත්තේ ලින්නෝ. ලින්නෝ ග්‍රෑම් 670ක් විතර වගේ තමයි තිබ්බේ මෙතන. ඒ ලින්නෝ ටිකත් කොටස් 2කට බෙදලා මම දාලා තියෙනවා දවස් 2කට ගන්න. මාළුත් මේ දවස්වල ගොඩක් ගණන්. ඊළඟට මේ තියෙන්නේ තලපත්. තලපත් ග්‍රෑම් 500ක් ගත්තා. තලපත් ග්‍රෑම් 500 1800ක් වෙනවා. ඒකෙන් මම මේ එක පෝෂන් එකකට වෙන් කරපු ගාන තමයි ඔය පෙන්නුවේ. ඊළඟට තලපත් වලින් වැඩිපුර ප්‍රමාණයක් අරගෙන අපි ඇඟුල් තියල් එකක් දැම්මා. ඒක පෝෂන් දෙකකට බෙදලා එකක් පල්ලෙහා දාලා අනිත් එක ෆ්‍රීස් එකේ තමයි දාලා තිබ්බේ වෙන දවසක පාවිච්චියට ගන්න. සෙනසුරාදා බඩු ගේන දවසේමයි මාළු ටිකත් අරගෙන ආවේ. මාළු ටික හොදලා ඇඟුල් තියල් එකත් සෙනසුරාදාම අපි දාලා තිබ්බා. ඒ වුණාට ඒක වීඩියෝ කරගන්න මට අමතක වුණා. ඊට පස්සේ තමයි වීඩියෝ කරලා මම මේකට ඇඩ් කරන්නේ මේ. ඊළඟට අපි බලමු මේ ඔක්කොම බඩු වලට කොච්චර බජට් එකක් මට ගියාද කියලා. ඉතින් මේ තියෙන්නේ අගෝස්තු මාසෙට මන්ත්ලි ගොසරි shopping වලට මට ගියපු වියදම 40013ක් ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් මාසෙට අපි 40000ක් තමයි බජට් එක අයින් කරන්නේ. ඒ 40000ම මේ පාර මට ගිහිල්ලා තියෙනවා. මම මෙතන වෙන වෙනම දාලා තියෙනවා මං ගියපු සුපර් මාකට් ඒ වගේම තොගබඩු කඩේ ඒ අනිත් shops වල ගණනුත් වෙන වෙනම මම දාලා තියෙනවා. ඕගලන්ට පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම වෙන වෙනම දැම්මේ. දැන් ඉතින් මට ඊළඟට තියෙන්නේ ඉදිරි සති 3ට අවශ්‍ය කරන එළවලු පළතුරු, මස් මාළු, කිරි බිත්තර, ඊට අමතරව සතියකට 19 ලීටර්ස් වතුර බෝතල් 2කටත් බජට් එකක් ඇඩ් වෙනවා. ඒ ටික විතරයි මට දැන් ඉස්සරහට ගන්න තියෙන්නේ. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් මාව ලයික් කරලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු.